හදිසිම ගමනක් යන වෙලාවක මාර්ග නීතියක් කැඩිලා දඩයක් ගෙවන්න වෙලා ගමන පැත්තකින් තියලා ගමනක් පරක්කු කරගෙන දඩ ගෙවන්න වුණ අවස්ථාවක් හරි. එහෙම නැත්නම් දුර ගමනක් ගිහිලා දඩයක් ගෙවන්න වෙලා ආය අමුතුවෙන් දවසක පෝස්ට් ඔෆිස් ගානේ රස්තියාදු වෙලා ඔයාගේ හෝම් ටවුන් එකෙන් සෑහෙන ඈත දුර පළාතක තියෙන පොලිස් ස්ටේෂන් එකකට ගිහිල්ලා ලයිසන් එක කලෙක්ට් කරගන්න වෙච්ච අවස්ථාවක් හරි ඔයාගේ ජීවිතේ අනිවාර්යෙන් ඇති. හැබැයි අද ඉඳලා ඔයාලට දඩයක් ගෙවන්න සිද්ධ වුණොත් ඔන්ලයින් ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරලා IP ඇප්ලිකේෂන් එකෙන් දඩය ගෙවලා එවෙලෙම ඔයාගේ ලයිසන් එකත් කලෙක්ට් කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. අලුතෙන්ම රජය විසින් හඳුන්වලා දුන්නු GovPay සර්විස් එක ඔයාලට IP ඇප්ලිකේෂන් එකනොත් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. මේ GovPay සර්විස් එක කරහා ඔයාලට දැන් දඩ මුදල් ගෙවන්නත් පුළුවන්. ඉතින් ඔයාලට ඔයාගේ IP ඇප්ලිකේෂන් එක ඕපන් කරගෙන මේකේ GovPay icon එක ක්ලික් කරලා මෙතන ඕගනයිසේෂන් එක විදිහට ශ්‍රී ලංකා පොලිස් සිලෙක්ට් කරලා සර්විස් ටයිප් එක විදිහට ට්‍රැෆික් ෆයින් සිලෙක්ට් කරලා ඊට පස්සේ ඔයාගේ දඩ පත්‍රිකාවේ තියෙන රෙෆරන්ස් නම්බර් එක එහෙම නැත්නම් අණු අංකය අදාළ රෙෆරන්ස් නම්බර් ෆීල්ඩ් එකේ එන්ටර් කරලා දඩ මුදල සඳහන් කරලා පේමන්ට් එක කරන්න විතරයි තියෙන්නේ. එතකොට ඔයාලට SMS පණිවිඩයක් ලැබෙන කන්ෆර්මේෂන් එකක් විදිහට මේක අදාළ නිලධාරියත් එක්ක තහවුරු කරගෙන ඔයාලට එවෙලෙම ඔයාගේ ලයිසන් එකත් අරගෙන කිසිම හිතේ ප්‍රශ්නයක් නැතුව ඔයාගේ ගමන කන්ටිනියු කරන්න පුළුවන්කම තියෙනවා.